මේ පෙන්වන අම්මාද අම්මා මේ වර්ධනය වෙන්නේ මාතෘත්ව සංකල්පයේද අපේ රටට රටේ දියුණුවට උපයෝගී වන මාතෘත්වයේද මේ පෙන්වන්නේ මහාචාර්යතුමියට පිළිතුරක් තියෙනවා. ඔව් හසන්ත දැන් මව් පිළිබඳව කතා කරනකොට අපි එතන වාචික වශයෙන් වගේම කායික වශයෙන් විශාල ශක්තියක් බලයක් තියෙනවා කියලා විද්‍යාත්මකව අපිට ඔප්පු කරන්න පුළුවන්. අපි තෙල් නාට්‍ය පිළිබඳව කතා කරන්නට කලින් මොකද දැන් Tamanගේ මවට Tamanගේ දරුවෙක් යම්කිසි විපතකට පත් වෙන්නට එනවා කියලා දැනෙනවා නම් ඇයගේ සිරුරෙන්ම යම්කිසිවක් නිෂ්පාදනය වෙනවා පුදුම ශක්තියක් ඇයට දැනෙනවා. ඒතර Tamanගේ දරුවා කියලා කියන්නේ Tamanගේ ජීවිතේට දෙවෙනි නොවන Tamanගේ ජීවිතයටත් වඩා වටිනා දෙයක් වටිනා කෙනෙක් කියලා දරුවා බේර ගන්නට විද්‍යාත්මක වශයෙන් ඔප්පු කරලා තියෙනවා ඔප්පු වෙනවා යම් කිසි ශක්තියක් ඇති වෙනවා කියලා. ඒතර මෙවැනි අම්මා කෙනෙක් පිළිබඳව මෙවැනි මව්වරුන් පිළිබඳව අද කලා ක්ෂේත්‍රයේ කොයිතරම් දුරට නිවැරදිව නිරූපණය වෙනවද කියලා. අපේ අසන්නියක් ඇහුවා මං හිතන්නේ මගේ ශිෂ්‍යාවක් වෙන්නට පුළුවන්. ඇය ඇහුවා සාහිත්‍ය මගින් මේක කොහොමද කරන්නේ කියලා. දැන් ටෙලි නාට්‍ය කියලා ගත්තත් අපි ඒක කලාවක් සාහිත්‍ය. එතකොට මේ මගින් අපි කොහොමද අද සමාජයට අදාළ වන විදියට අද සමාජයේ මව් පදවියේ ගරුත්වය ආරක්ෂා කරන මව්වරුන් සිටිනවා. එය යම් තරමක දුරට කෙලෙසී යන විදියට ක්‍රියා කරන සුළු සංඛ්‍යාවක් හෝ පුජ්‍යලෙනු සිටිනවා. එතකොට මේ මව් පදවියේ ගරුත්වය ආරක්ෂා කරන්නට අපි කලාව මගින් සමාජයට කිසියම් පණිවිඩයක් දෙන්නට ඕන. සාහිත්‍ය මගින් පණිවිඩයක් දෙන්නට ඕන. වෙනත් ගීත නිර්මාණ ගත්තත් අපි ඒ මගිනුත් පණිවිඩයක් දෙන්නට ඕන. දැන් ඒ මහත්මිය ඇහුවේ කොහොමද සාහිත්‍ය මගින් මේක කරන්නේ කියලා. අපි අහලා තියෙන මව්ගුණ ගැන කියවෙන ගීත රාශියක්ම තියෙනවා. අම්මා කෙනෙකුගේ සැබෑ ගතිගුණ පෙන්නනවා. සැබෑ ගුණය පෙන්නනවා. මට මතකයි පාතේගම ඥානිස්සර ස්වාමීන් වහන්සේගේ ගීතයක් තිබෙනවා. දුව ඉන්නවා සඳලු තලේ. අම්මා හිඟන්නියක් වගේ පාරේ හිඟමනේ යනවා. දුව අම්මා අඳුරන්නේ නැහැ. මොකද අම්මා Tamanගේ ගෙදරින් අම්මාම හදාගත්ත ගෙදරින් අම්මා පිටමං කරලා. ඒ නිසා අම්මා සිඟන්නියක් හැටියට මහමග යනවා. දුව සඳලු තලයට වෙලා සිටිනවා. මෙන්න මේ වගේ හදවතට දැඩි වේදනාවක් දැනෙන විදිහේ අදහස් පළවෙන ගීත කොතෙකුත් තිබෙනවා. ඒ වගේම මව්වරුන්ගේ ගුණ ගැන කියවෙන ගීත කොතෙකුත් තිබෙනවා. අපි මේ වැඩසටහන ආරම්භයේදී හසන්ත පෙළගස්වල තිබුණ ඉතාම රසවත් ඉතාම අර්ථවත් ගීත ඛණ්ඩවලට අපි සවන් දුන්නා. ඒ වගේම ගීත රචකයන් අතින් අඩුපාඩු සිදුවන අවස්ථාවක් තිබෙනවා. මට මතකයි එක්තරා අවස්ථාවක යම්කිසි ගීතයක් කියවෙනවා අම්මා ගැන කියනවා කේලම්මලු පියාට කියනවා කියලා තාත්තට කියනවා කියලා. අන්න ඒ වගේ යෙදුමක් ඒ වගේ වචන භාවිතයක් අම්මා කෙනෙක් පිළිබඳව මේ අපේ ගෞරවනීය අම්මා පිළිබඳව කේලම් මලු තාත්තට පුරවලා කියනවා කියන වගේ යෙදුමක් අත වශයෙන්ම භාෂාව ගීතයකට අදාළ විදියට යොදා ගැනීමේ තිබෙන නොහැකි අදක්ෂතාව තමයි ඒකෙන් මතුවෙන්නේ. ඒතකොට මේ වගේ හොඳ ගීත මගින් මව් පදවිය පිළිබඳ මව් ගුණ පිළිබඳ අම්මා පිළිබඳව සමාජයට හොඳ පණිවිඩ දෙන්නට පුළුවන්. ටෙලි නාට්‍යත් ඒ වගේම ඊටත් වඩා ප්‍රබල මාධ්‍යයක් කියන්න පුළුවන්. අද අපි ඇතැම් පිට දකින්න ටෙලි නාට්‍යවල තිබෙනවා අම්මලා පුංචි දරුවෝ අතහැරලා දාලා වෙනත් අය සමග යනවා. එහෙම නැත්නම් ඉපදෙන්නට සින්න බිල්දු දරුවා නැති කරගන්නට උත්සාහ දරන තරුණ කාන්තාවන් පිළිබඳව කියවෙන අවස්ථා තිබෙනවා. ඒතර මේවා ටෙලි නාට්‍ය මගින් ඉදිරිපත් කරනවා නම් මම හිතන්නේ සමාජයට විශේෂයෙන්ම අපේ තරුණ පෙළට අම්මා කෙනෙක් කියන්නේ කවුද කියන එක හොඳට හඳුන්වා දීමක් ඒ මගින් සිදු වෙන්නේ නැහැ. මාචාර්යතුමනි කෙනෙක් තර්ක කරන්න පුළුවන් මේක තමයි සමාජයේ යථාර්ථය. අපි පෙන්නන්නේ ඇත්ත. සමාජ යථාර්ථයේ හුදෙක් ඒ විදිහටම අමුවේ අපි ඒ නිර්මාණ මගින් පෙන්වනවද එහෙම නැත්නම් ඒ මගින් සමාජයට දිය යුතු හොඳ පණිවිඩයක් දෙනවද? එතකොට ඒ අවස්ථාවන් ඉදිරිපත් කිරීමේ කිසියම් එහි කලාත්මක බවක් තිබෙන්නට ඕන. අමුවේ ඒවා ඉදිරිපත් කිරීමෙන් වෙන්නේ එහෙමනම් අපි සමාජ යථාර්ථය කියන්නේ එතන යථාර්ථවාදී බව නෙවෙයි එතන තියෙන්නේ අර ස්වභාවයෙන් සිදුවෙන්නේ ඒ ආකාරයෙන් ඉදිරිපත් කිරීමක් නෙවෙයිනේ අපි කලාකෘතියකින් බලාපොරොත්තු වෙන්නේ. කලාකෘතියෙන් සංයමෙන් ඒක යථාර්ථය නෙවෙයි කියන එක මමත් එකඟ වෙනවා. මොකද අතලොස්සක් සිටින්නට පුළුවන් එවැනි අය. එහෙම නැත්නම් ඒ වගේම අපි දකින ඇතම් නිර්මාණවල සමහර විට අවාසනාවන්ත විදියට පියෙකු නැතුව දරුවෙක් බිහි කරන මවක් දරුවා වෙන කෙනෙකුට දෙන්නට උත්සාහ දරන වෙලාවේ හඬා වැළපෙනවා. දරුවා තුරුල් කරගෙන හඬනවා. ඒ වගේ මව්වරුන් Tamanට යම් යම් අඩුපාඩු සිදු වෙලා වැරදි සිදු වෙලා එවැනි අවාසනාවන්ත තත්යකටපත් උනත් දරුවා Tamanගෙන් වෙන් වෙන්නට ඉඩ නොදී
හඬා වැළපෙන මව්වරුනුත් පෙන්වනවා. එතකොට එතන සමාජයේ එහෙමන යථාර්ථය කියන්නට පුළුවන්. ඒතර දරුවෙක් බිහි කරලා දරුවාත් අතහැරලා සැමියාත් අතහැරලා වෙන කෙනෙක් එක්ක යනවා කියලා කියන්නේ එතකොට ඒ මගින් සාහිත්‍යයෙන් කලාවෙන් අර ඒ මහත්මිය අසු ප්‍රශ්නය සාහිත්‍යයෙන් කලාවෙන් හොඳ පණිවිඩ දෙන්නට පුළුවන් සමාජයේ. අම්මා කියන්නේ කවුද? අම්මා පිළිබඳ ගරුත්වය කෙසේ විය යුතුද? ඒ ගරුත්වයේ කෙලෙසෙනවා නම් ඒට වැටකඩලු බඳින්නේ කොහොමද? කියන මේක පිළිබඳව ගීත රචකයන්ට, සිනමාකරුවන්ට, ඒ වගේම ටෙලිනාට්‍යකරුවන්ට, අනිකුත් නිර්මාණකරුවන්ට හොඳ කාර්යයක්, හොඳ මෙහෙවරක් ඉටු කරන්න පුළුවන්. එවැනි නිර්මාණ මම හිතන්නේ සමාජය අගය කරනවා. ඒ මගින් අම්මා කෙනෙක් පිළිබඳ අපේ ඇතිවිය යුතු හොඳ හැඟීම සමාජයේ ඇති කරන්න පුළුවන්. හොඳයි. මට අවසර දෙන්න අපේ පාලක මැදිරියට යන්න අනුග්‍රහක බවතුන්ගේ පණිවිඩ කීපයක් සඳහා.